තිරුවන් සරණයි. මම ඓතිහාසික උපුල්හෙර රජමහා විහාරාධිපති ගාගම ධම්මාලංකාර හාමුදුරුවෝ මේ බක් මාසය සමග මේ ආරම්භ වෙන මේ වෙසක් සඳත් එක්ක මේ වෙසක් මාසේ සුවිශේෂී කටයුත්තක් ඓතිහාසික උපුල්හෙර රජමහා විහාරස්ථානයේ අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙසක් පුර 15ක් පොහොය දවසේ මේ ඓතිහාසික පිම්බිමේ මහා ශක්තිය මේ කඳු මුදුනේ කියන මහා දාගැබ් වහන්සේ උපුල් වෙහෙර වහන්සේ ඒ වෙහෙර වහන්සේ වන්දනා කරන්න සදහැවතුන් අප්‍රමාණව මේ පිම්බිමට එනවා මේ කාල සීමාව වෙනකොට මේ ප්‍රදේශයේ ඉන්න සියලු පෙරපාසල් දරුවන් සිල් සමාදන් වෙන්න මේ වෙසක් පොසොන් කාලේ තෝරාගන්නේ උපුල් වෙහෙර හේතුව මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම පාසල් වල දරුවන්ද මේ ඓතිහාසික පිම්බිමට එනවා. බල සම්පන්න දාගැබ් වහන්සේ වන්දනා කිරීමයි මේ පිම්බිමේ ශක්තිය ලබා ගැනීමයි ඒ හැමෝගෙම අරමුණ. අක්කර 100 ගානක විතර ප්‍රමාණයක් නා උයන තියෙන්නේ. මේ අපි නා උයනේ යම් පමණක මැද්දේ ඉන්නේ. මේ නා උයන මැදින් යන්න තියෙන්නේ දාගැබ් වහන්සේ ළඟට යනකම්ම තියෙන්නේ නා උයන. ඒ උතුම් දාගැබ් වහන්සේ වන්දනා කරන්න ශ්‍රද්ධාවෙන් යන අයට පහසුවෙන් යන්නට මේ පෙත්මන සකස් කිරීම අපි ආරම්භ කරනවා. අතිගරු ජනාධිපති අනුර කුමාර